සිංහල තේරුම සහිත මහ පිරිත් දේශනාව නුගේගොඩ උඩහමුල්ල පදිංචි එම්.ඒ. අජන්ත කරුණාරත්න පින්වත් මැතිතුමාගේ පරලෝ සැපත් වන්නට යෙදුන එම්.ඒ. රණසිංහ පියාණන් සහ සෙනෙහබර මෑණියන් එච්.එම්. බණ්ඩාර මැණිකේ ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා පිණිස උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා ඇත. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස භාග්‍යවත්තු අරහත්නු සම්්‍යක් සම්බුද්ධෝ ඒ සර්වඥයන් වහන්සේට නමස්කාරය වේවා. භාග්‍යවත්නු අරහත්නු සම්්‍යක් සම්බුද්ධෝ ඒ සර්වඥයන් වහන්සේට නමස්කාරය වේවා. භාග්‍යවත්නු අරහත්නු සම්්‍යක් සම්බුද්ධෝ ඒ සර්වඥයන් වහන්සේට නමස්කාරය වේවා. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද වනසේක. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කළසේක. රහසින්වත් පව් නොකළසේක. සියලු දෙව් බඹ මිනිසුන්ගේ වන්දනාවන්ට සුදුසු වනසේක. ඉහළම පූජාවන් සඳහා සුදුසු වන නිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක. දතයුතු සියලු ලෝක සත්‍යයන් දුක්ඛ සමුදය නිරෝධ සහ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන් පරෝපදේශ නොමැතිව තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හේයින් සම්මා සම්බුද්ධ වනසේක. විද්‍යානම් වූ ඥාන අටක්ද චරණ නම් වූ ගුණ පසළොස්ද යන ධර්මයන්ගෙන් සමන්විත වන හේයින් බුදුරජාණන් වහන්සේ
විද්‍යාචරණ සම්පන්න වනසේක. නිවනට මැනවින් පැමිණිහෙයින්ද දීපංකර පාදමූලයේ පටන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම දක්වා අවශ්‍ය සමතිස් පෙරුම්දම් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් අන් කිසිදු සත්වයකුට සමකල නොහැකි අයුරින් සම්පූර්ණ කළ හේයින්ද සුන්දර වූ ගමන් නැති හේයින්ද බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන සත්ව ලෝකයද සියලු ලෝක සත්වයන් සංස්කාර වශයෙන් කුසල අකුසල් රැස් කරමින් තම ඉදිරි ජීවිත සකස් කර ගන්නා ආකාරය පිළිබඳ අසීමිත ඥානයක් ඇති බැවින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදු නම් වනසේක. සීලයෙන් සමාධියෙන් හා ප්‍රඥාවෙන් දමනය කළ යුතු පුද්ගලයන් දමනය කළ හේයින් දමනය කළ යුතුවන් දමනය කිරීම අන් කිසිවෙකුට සමකල නොහැකි අයුරින් කළ හැකි නිසා බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරති නම් වනසේක. සත්වයාගේ මෙලොව සුභ සිද්ධිය පිණිසත් පරලොව සුභ සිද්ධිය පිණිසත් නිර්වාණ පරමාර්ථය පිණිසත් සීලය සමාධිය සහ ප්‍රඥාව උපකාර වන සැටි ඒ සත්වයන්ට අනුරූපව අනුශාසනා කරන හේයින්ද සීලස්කන්ධයෙන් නිතා උසස් හේයින්ද බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක. දුක දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන එම චතුරාර්ය සත්‍ය ධර්මයන් අන්‍යයන්ට අවබෝධ කරවීමේ ශක්තිය ඇති හේයින් බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වනසේක. ආශාවන් නිසා හටගන්නා අකුසල් හා කුසල් එකතු කිරීමේ ශක්තිය නැති කළ හේයින්ද දස පාරමී තිස්සාකාරයකට පුරන ලද පුණ්‍ය භාගයෙන් සමන්විත වන හේයින්ද තනට සුදුසු ධර්ම ඒ මොහොතේම ප්‍රකාශ කිරීම යන ධර්ම භාගයෙන්ද කීර්තිය ලැබීමේ භාග්‍යවන යස භාගයෙන් සහ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති රූප භාගයෙන් ආදී වූ අපමණ භාග්‍යයන්ගෙන් සමන්විත වන හේයින්
බුදුරජාණන් වහන්සේ භගවානම් වනසේති